ඔයගොල්ලෝ දන්නවද අපි ජීවත් වෙන්නේ වීදුරු මත පදනම් වෙච්ච ලෝකයක කියලා? උදේ ඇහැරුණු වෙලාවෙ ඉඳන් නිදා ගන්නකම් අපි දහස් වාරයක් වීදුරු ස්පර්ශ කරනවා. ඒත් අපි කවදාවත් හිතුවද වීදුරු කියන්නේ මොනවද කියලා? 2006 මැද භාගෙදී ස්ටීව් ජොබ්ස්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒක තමයි එයා පාවිච්චි කරන iPhone එක එලි දක්වන්න මාස 6ක් තියෙනකොට එයා පාවිච්චි කර හිටපු ප්‍රොටෝටයිප් iPhone එකේ ස්ක්‍රීන් එක හීරෙන්න ගත්තු එක. එයාට ඕන වුණා ඒකේ ස්ක්‍රීන් එක ප්ලාස්ටික් වෙනුවට වීදුරු. හැබැයි ඒක සැහැල්ලු වෙන්නත් ඕන, බිඳෙන්නේ නැති වෙන්නත් ඕන. ඉතින් ජොබ්ස් කෝනින් සමාගමේ CEOට කතා කරලා කිව්වා මට මේක මාස 6කින් ඕන කියලා. අන්නේ මොහොතේ තමයි අපේ සාක්කුවේ තියෙන ස්මාර්ට්ෆෝන් එකේ ඉරණම වෙනස් වුණේ. ගොඩක් කට්ටිය හිතනවා වීදුරු කියන්නේ ඝන ද්‍රව්‍යයක් කියලා. හැබැයි විද්‍යාත්මක බැලුවොත් මේක ඝන ද්‍රව්‍යයකට වඩා අධිශීතල දියරයක් වගේ. සුපර් කූල් ලික්විඩ් එකක්. වීදුරු වල පරමාණු ස්පටික, ඒ කියන්නේ ක්‍රිස්ටල් වල වගේ පිළිවෙලකට නැහැ. ඒවා තියෙන්නේ ඉතාමත් අවුල් සහගත විදිහට. මේකට කියන්නේ ඇමෝෆස් සොලිඩ් එකක් කියලා. වීදුරු බෙදෙන සුළු වෙන්න හේතුවත් මේකම තමයි. වීදුරුවකට පීඩනයක් ආවම ඒ පීඩනය බෙදා ගන්න පිළිවෙලක් පරමාණු වලට නැහැ. ඒ නිසා කුඩා ඉරිතැලීමක් ආපු ගමන් ඒක මුළු වීදුරුව පුරාම වේගෙන් පැතිරෙනවා. ඔයගොල්ලෝ දන්නවද මිනිස්සු වීදුරු පාවිච්චි කරන්න ගත්තේ මීට අවුරුදු මිලියනයකටත් කලින් කියලා? ඒ කාලේ ඔබ්සිඩියන් කියන ගිනිකඳු වීදුරු වලින් ඔවුන් ආයුධ හැදුවා. අදටත් ශල්‍ය කර්මවලදී පාවිච්චි කරන සමහර ස්කැල්පල්ස් වල මොහාත නැනෝමීටර් 3 දක්වා සිහින් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ ස්වභාවික වීදුරු නිසා. මිනිසා විසින් වීදුරු නිපදවීම ආරම්භ කළේ මීට වසර 5600කට විතර කලින්. වැලි අංශක 1700කට රත් කරලා වීදුරු හදන්න පුළුවන් වුණත් 1292 දී ඉතාලියේදී මොරනෝ දූපතේදී තමයි ලෝකේ ප්‍රථම පාරදෘශ්‍ය වීදුරුව, ඒ කියන්නේ ක්‍රිස්ටලෝ නිපදවුවේ. ඒක රහසක් විදියට තියාගන්න වීදුරු නිපදවන්නන්න දූපතක සිරකර තැබීමට පවා එදා රජය කටයුතු කළා. ඇයි වීදුරු පාරදෘශ්‍ය? ඇයි අපිට ඒක පේන්නේ නැත්තේ? ඕනම ද්‍රව්‍යයක් පාරදෘශ්‍ය වෙන්න නම් ආලෝකයේ තියෙන ෆෝටෝන එම ද්‍රව්‍යයේ පරමාණු වලට අවශෝෂණය නොවි ඒ හරහා ගමන් කරන්න ඕනේ. වීදුරු වල තියෙන ඉලෙක්ට්‍රෝන මට්ටම් අතර තියෙන පරතරය ආලෝකයේ ශක්තියට වඩා ගොඩක් වැඩි. ඒ නිසා ආලෝකයේ වීදුරු හරහා කිසිම බාධාවක් නැතුව ගමන් කරනවා. නමුත් UV කිරණ වලට වීදුරුව පාරදෘශ්‍ය නැහැ. ඒ නිසා තමයි වීදුරුවක් ළඟ ඉදිද්දී අපිව අවුවට පිච්චෙන්නේ නැත්තේ. දැන් අපි බලමු කොහොමද ගෝරිලා ග්ලාස් වැටුණත් බිඳෙන්නේ නැත්තේ කියලා. මෙතනදී වුන් කරන්නේ වීදුරුව අංශක 420කට රත් වුණු පොටෑසියම් ලුණු ද්‍රාවණයක ගිල්වන එක. ඒකෙදි වෙන්නේ වීදුරුවේ තියෙන කුඩා සෝඩියම් පරමාණු එළියට එනවා. ඒ වෙනුවට විශාල පොටෑසියම් පරමාණු වීදුරුව ඇතුළට බලෙන් රිංගනවා. මේ ලොකු පරමාණු වීදුරුව මතු පිට තද කරන නිසා ඒක වාණය වලටත් වඩා ශක්තිමත් වෙනවා. මේ පීඩනය නිසා වීදුරුව නැමුණත් ඒක ඉරිතැලීමක් ඇති වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම වීදුරු නැත්තම් අද විද්‍යාව මෙතන නැහැ. ගැලීලියෝ ගැලිලි වීදුරු ලෙන්ස් එකක් කරා බ්‍රහස්පතික චන්ද්‍රයන් දැක්කා. ඒකෙන් ලෝකයේ සූර්යය වටා යන බව තහවුරු වුණා. රොබර්ට් හුක් සහ ලියුමන් හොක් සෛල සහ බැක්ටීරියා දැක්කේ වීදුරු නිසා. අද ඔයා මේ වීඩියෝ එක බලන්නේ මෝද යටින් ඇදලා තියෙන කිලෝමීටර් 10 ගණනක වීදුරු කෙඳි හරහා එන දත්ත නිසා. දැන් විද්‍යාඥයින් උත්සාහ කරන්නේ ෆ්ලෙක්සිබල් ග්ලාස් හදන්න. දැනටමත් Samsung Fold වගේ ෆෝන් වල මේ තාක්ෂණය පාවිච්චි වෙනවා. ඒ වගේම self healing glass එකක් තනිවම සුව වෙන වීදුරු ගැනත් පරීක්ෂණ කරනවා. දවසක ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඉරිතැලුණත් ඒක ඉබේම හරි ගැස්සෙන තාක්ෂණය ළඟදීම ලැබෙයි. වීදුරු කියන්නේ නිකම්ම වැලි වලින් හදපු දෙයක් නෙමෙයි. ඒක තමයි මිනිස් ඉතිහාසයේ වැදගත්ම ද්‍රව්‍ය. අද අපි පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකේ ඉඳන් අභ්‍යවකාශ ටෙලස්කෝප් එක දක්වා මේ හැම දෙයකටම පදනම වීදුරු. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකත් තවම වීදුරු. ඒක නිසා ඒක පරිස්සම් කරන්න. මේ වගේ ගැඹුරු තාක්ෂණික තොරතුරු දැනගන්න ලංකා ටෙක් නිවුස් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝකින් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.